ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම මගේ PT Labs LK YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දිගටමත් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කැමති නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. හොඳයි එහෙනම් අද අපි අපේ lesson එකට යමු. Let's go. හොඳයි එහෙනම් අපි අද අපේ වීඩියෝ එකෙන් බලමු මොකද්ද මේ terminal කියලා කියන්නේ කියලා. හරි අපි දැන් සාමාන්‍ය packet trace එක use කරද්දී අපි router එක configure කරන්න අපි use කරන්නේ router එකේ තියෙන command line එක command line interface එක. මෙතන තමයි අපි හැම configuration mode එකක්ම configuration mode එක කියලා router එක configure කරන්න මෙතන command line interface එකේ. හොඳයි. එහෙනම් අපිට real life එකේ මෙහෙම බෑ. අපිට router එක අරගෙන router එකේ මෙහෙම interface එක කරන්න බෑ. මෙහෙම කරන්න බෑ. එතකොට අපි ඒකට use කරන්නේ මොකක්ද PC එකක් කරලා laptop එකක් කරලා device එකකින් තමයි අපි router එක configure කරන්නේ. එතකොට අපි දැන් මෙහෙම plug කරලා තිබ්බාම දැන් අපි ඒක use කරන හිතමු අපි දැන් මේ PC එකෙන් මේ router එක configure කරන්න යනවා. එතකොට අපි මෙහෙම ගිහිල්ලා desktop එකට ගිහිල්ලා terminal එකකින් click කරලා මෙතන okay දුන්නාම අපිට interface එක එනවා. අපිට දැන් මෙතනදී මොනවද enter කරන්න බෑ මොනවද mod එක කරන්න බෑ router එක පෙන්වන්නේවත් නැහැ. අපි දැන් මෙතන connection එක වැරදි. මෙහෙම නෙමෙයි connect කරන්නේ. දැන් මේක අපි කරලා තියෙන communicate වලටනේ. data communicate කරන්නේ මේක මේ copper straight through cable එක plug කරලා තියෙන එකට. ඒ වුණාට අපි configure කරද්දී PC එකට අපි PC එකයි router එකයි connect කරන්නේ console cable එකකින්. අපි දැන් මෙතනින් console cable එක අරගෙන router එකේ console port එක plug කරලා PC එකේ RS232 කියන port එක plug කරනවා. හොඳයි. ඊට පස්සේ අපිට දැන් පුළුවන් PC එකෙන් terminal එකට යන්න. ඕකේ. අපි දැන් ඉන්නේ router එක ඇතුලේ. හොඳයි. අපිට දැන් පුළුවන් router එක configure කරන්න මෙන්න මේ PC එකේ terminal කියන interface එක කරා. ඒත් අපිට real life එකේ මෙහෙම නෙමෙයි terminal එකෙම නෙමෙයි. අපිට තියෙන PuTTY කියලා software එකක් තියෙනවා. PuTTY කියන එක PuTTY කියන software එකෙන් SSH හරි telnet හරි මොකක් හරි method එකක් choose කරලා ඉතින් ගන්න තමයි අපි router එකේ security එක්ක තමයි ගන්නේ. secure විදිහට තමයි ඒක connect කරන්නේ. remotely connect කරන්නත් පුළුවන්. අපි දැන් බලමු කොහොමද terminal එක කරා මෙහෙම packet trace එකේ කොහොමද practically කරන විදිහ අපි කරලා බලමු. හොඳයි අපි දැන් එහෙනම් මේ විදිහට console cable එකකින් plug කරා. අපි දැන් PC එක හරහා router එකට log වෙලා ඉන්නේ. ඕකේ. අපි දැන් මේ router එකේ IP address change කරමු. IP address දැන් නමුත් assign වෙලා නැහැ. අපි දැන් IP address බලමු show IP interface brief කියන code එක තමයි අපි ඒකට use කරන්නේ. ඕකේ. IP address මොනවද assign වෙලා නැහැ unassign තියෙන්නේ. port ඔක්කොම down වෙලා තියෙන්නේ. අපි දැන් Gigabit Ethernet 000 කියන port එකට IP address එක assign කරමු. මේ තියෙන 192.168.1.1. ඒ IP address එක මෙතන තියෙන මේ port එකට. Enable configure terminal. Interface Gigabit Ethernet 000. මොකද මම port එක up කරන්නේ දැන් මෙතන up කරපුව ගමන් මෙතන up වෙනවා port එක. ඕකේ up වුණා. ඕකේ. දැන් මෙතනදී Gigabit Ethernet 000 කියන router එකේ port එකට 192.168.1.1 කියන IP address එක assign වෙලා තියෙනවා. හරි. අපි දැන් මේ IP address එක assign කරේ PC එක කරා. දැන් මම හිතනවා ඔකට තේරෙන්න ඇති කියලා. මෙහෙම කොහොමද මේ අපි terminal PC එකේ terminal එක කරා කොහොමද router එක configure කරේ කියලා ඔකට තේරෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේ තමයි. මෙතන switch එකක් තිබ්බත් ඒ විදිහම තමයි. switch එකේ මෙතනට අපි මෙතන PC එකේ තියෙනවා. මෙතන switch එක තියෙනවා. මෙතන console port එක switch එකේ PC එකේ RS232 කියන එකට console cable එක plug කරලා මේ විදිහට terminal එක හරහා ගිහිල්ලා අපිට switch එකේ VLAN create කරන්න trunking ඒ හැම mod එක يعني හැම configure එකක්ම කරන්න පුළුවන් මේ විදිහට. එතන ඔයාලට මොකක් කරේ මේ configuration mode ගැන يعني use executive mode ඊට පස්සේ enable අපි use කරාම අපි දැන් ඉන්නේ privilege executive mode එකේ ඊට පස්සේ global configuration mode එක mod එක රෙන්ට් වෙන්න අපි use කරන්නේ configure terminal කියන මේ code එක මේ mods ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ කලින් වීඩියෝ එකේ මම මේ mods ගැන පැහැදිලි කරලා තියෙනවා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඒ වීඩියෝ එක කමෙන්ට් කරන්න මම කියලා දෙන්නම් හොඳයි අපි දැන් එහෙනම් මේ network එකේ හිතුවට එකක් කරමු PC එකකට අපි දැන් IP address එක assign කරමු 1.2 okay default gateway එක 1.1 router එකේ interface එක okay
failed උනා ඒක පොඩ්ඩක් ඉන්න ඒක then go 168.1.1 ඔගේ ping command එක ping වෙනවා හොඳයි අපි දැන් මේ වීඩියෝ එකේදී කතා කරේ මොකක්ද කියලා කිව්වොත් ආය බලන්න router එක අපි real life එකේදී use කරන්නේ කොහොමද අපිට මේ විදිහට router එක click කරලා මේ interface එකට ගිහිල්ලා අපිට එහෙම කරන්න බෑ මේ packet trace එක අපි මෙහෙම කරාට අපි දැන් PC එක කරා තමයි මේ router එක configure කරේ switch එකක් වුණත් එහෙමයි ඔය කට්ටිය මොකක් හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් මේක කමෙන්ට් කරන්න මම කියලා දෙන්නම් මොකක් හරි තේරෙන්නේ නැති දේ තියෙනවා කියන්න මම කියලා දෙන්නම් ආය බලන්න හොඳයි එහෙනම් ඔය කට්ටිය මේ වගේ වීඩියෝස් වල දිගටම රැඳින්න කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න ඒ වගේම like එකක් දාන්න share එකක් කරන්න ඔය කට්ටිය යාළුවන්ට share කරන්න මොකක් හරි දැනෙන දෙයක් මේ කට්ටියට මෙතනින් තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු ඊළඟ වීඩියෝ එකේ මම කරන්න කියලා හිතාගත්තේ SSH use කරලා කොහොමද අපි router එක කරලා නැත්නම් switch එක කරලා කොහොමද log වෙන්නේ කියලා security හරහා අපි දැන් මෙතනදී සාමාන්‍යයෙන් console එක බැල කරානේ අතනදී අපි telnet හරි SSH හරි use කරලා තමයි SSH වලින් තමයි සාමාන්‍යයෙන් මෙතන log වෙන්නේ මම මේ වීඩියෝ එක ඉස්සරහට ගේනවා හොඳයි එහෙනම් සුබ දවසක් ඔයාලටම ඔයාලා හැමෝටම අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment කරන්න හොඳයි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු